hello ළමයි. අද ලස්සනට ඉර පායලා තියෙන දවසක්. ඉතින් මට අද විශේෂ වැඩ මොකුත් නැති හින්දා මම හිතුවා මම මගේ මල් පැල ටිකට අලුතෙන් එකතු වුණ සමාජිකයන් ටික දෙනා ඔයගලන්ට පෙන්වන්න ඕනි කියලා. මොකද ඒ වගේ මල් පිපිලා හරිම ලස්සනයි. මිදුල පුරාම මේ වගේ මල් පිපිලා තියෙද්දි මම නම් හරිම ආසයි. මගේ ළඟ එච්චර ලොකු මල් පැල ප්‍රමාණයක් නැහැ. තියෙන ප්‍රමාණය මම හරිම ලස්සනට තියන් ඉන්නවා. මොකද මම හරි ආසයි එහෙම ගාඩන් එක ලස්සනට තියාගන්න. මෙන්න මේ පූස් බබාත් මගෙත් එක්ක අද වීඩියෝ එකට එනවා. එයාගේ පුරුද්දක් තමයි මං යන හැම පස්සෙම කකුල් දෙකේ දැවටි පස්සෙන් එන එක. මේ මලවල නම මොකද්ද කියන්න මම හරියටම දන්නේ නැහැ ඇත්තටම. ඔක්කොටම කලින් මෙයාගේ කොලම් බලලා ඉන්න එපයි අපි. මෙන්න මේක මම හදලා තියෙන්නේ වීඩියෝ එකකින් දැකලා. ඒක අර පරණ ප්ලාස්ටික් බෝතල් එකකට කරලා තමයි ඒක හදලා තියෙන්නේ. අපේ ගෙදර ගොඩක්ම තියෙන මෙන්න මේ මල් වර්ගය අපි නම් එකට දිය කුණ්ඩල කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මෙතන තියෙන හෙන්දිරික්කා ඒවා හවස 6ට විතර වගේ තමයි පිපෙන්නේ. දැන් මේ තාම පොහොට්ටු වගේ තියෙන්නේ. ඊළඟට නිල් කටරොළු තියෙනවා. පිච්ච තියෙනවා. මෙන්න මේ මලේ නම මම දන්නේ නැත්තටම ඔයගොල්ලන් දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට මෙන්න මේකේ දම් පාට සහ රෝස පාට තියෙනවා. ඇත්තටම ඒකේ නමක් දන්නේ නැහැ. මේකේ මල පිපෙන්නේ මේක ලස්සනට තියෙන කොලයක්. මෙන්න මේකක් තියෙනවා. ඒකේ නමත් ඇත්තටම මම දන්නේ නැහැ. මෙන්න මේ සමාජිකයන් ටික දෙනා තමයි මගේ මල් වත්තට අලුතෙන් එකතු වුනේ. මෙන්න මේක ලස්සනට ලොකුවට පිපෙන දිය කුණ්ඩල එකක්. අර රෝස මල වගේ. ඒක අපේ අක්කීගේ බබා මම ගෙදර නැති වෙලාවක සෙල්ලම් කරනකොට බෝලේ වද්දලා කඩලා. අපේ ගෙදර තියෙන ලොකුම ඇන්තුරියම් මල එක හරිම ලස්සනයි සුදු පාටට. මේක නම් ඔය හැමෝම දන්නවනේ. මෙන්න මේකත් අපේ අක්කිත මාමට ගෙනල්ලා දුන්නේ එක විසිතුරු පැලෑටියක්. මෙන්න මේකේ නමත් මම දන්නේ නැහැ ඇත්තටම මොකද්ද කියන්නේ. මෙන්න මේකට කියන්නේ බාබන්ඩේසියා කියලා. ඒකේ තව රෝස පාට, සුදු පාට, රතු පාට වගේ පාට ගොඩක් තියෙනවා. අපේ ගෙදර තියෙන එක විතරයි. මෙන්න මේකෙන් අලුතෙන් දලුවක් එන ගමන් තියෙන්නේ. වීඩියෝ එකේ මල් වලට වැඩිපුර මොන පේනන්නේ මෙයා මං හිතන්නේ. මගෙත් එක්ක ඇවිදලා මෙයාට හරි මහන්සියිලු.
out to the highway. I should have seen it coming through the years left in the dust. But after all the lessons learned, it would end the both of us. There's a first for everything, like a hand holding mine. Now I'm left here with the pain from her I love you goodbye. And though it hurts to watch my whole world become the woman she would be, the thing that I forgot would set her free. I taught her how to leave. අවසාන වශයෙන් මෙන්න මේ ආකාරයට පොල් එල්ලක් ඔන්න ඔය විදිහට කටෙන් හපන්න ඕනේ. එහෙනම් අලුත් ලස්සන vlog එකක් අරන් එනකම් පරිස්සමට ඉන්න. බයි.